කොමාරි දැන් ගිය ගමන් එන්නම් කිව්වා ආවේ නැහැ. හරිද? දැන් මේ කැම්ප් එකකින් ඉඳලා මේ බවුස් තුනක් ආවා. ඒකත් හම්බුන්නේ නැහැ. අද එනවා. එනවට ඒ ගිහලා තියෙන මිනිස්සුන්ට දීලා යනවා. සල්ලි වලට තමයි දීලා යන්නේ. ඕටෝ බෝඩ් එකේ ඇවිල්ලා සල්ලි රුපියල් අපි ඉල්ලනකොට 14ක් ඉල්ලුවා. එතකොට අපේ ගාව මේ දවස්වල සල්ලි තියනවාස නෑනේ. ඒ කවුරුත් කියන්නේ නෑ. කවුරුත් එන්නෙත් නෑ, බලන්නෙත් නෑ. එදා ඇවිල්ලා කවුද අකුරනේ ඉඳලා මහතෙක් ඇවිල්ලා අර බෝතල් වතුර තියෙන්නේ. ඒ වගේ නම් දීලා ගියා. ඔක්කොටම මෙතන ඉන්න කට්ටියට. අයි බැරල් ඔක්කොම තියාගෙන හිටියා අපි. කවුරුත් ආවේ නෑ. අපිට ගොන්ට තමයි මේ වතුර නැතුව ඉන්නේ. අවුවත් කියනවා මේ මොකද ඕටෝ බෝඩ් එකේ වතුර නැහැ කියලා. එතකොට සල්ලි වලට විතර කොහොමද අර බලන්න මාසයක් විතර වතුර නැත්නම් තවම මේ ලයින් එකේ මිනිස්සු එහෙම තමයි කරන්නේ. අයි මේ මිනිස්සුන්ට වෙන මැෂින් එකක් ගන්න බැරිද? ඉතින් මේක දිගටම වෙනකොට අපි ජනාධිපතිතුමාටත් කියලා තියෙනවා ඊයේ පෙරේදා. අයි මේගොල්ලෝ මේක හරි ගසන්නේ නැත්තේ. මේ තවම ඒ වගේනේ කරගෙන ඉන්නේ මේගොල්ලෝ බොරුනේ කරන්නේ මේගොල්ලෝ. එතකොට කොච්චර මං කියලා කතා කරා අර කවුද රූපි කියලා කෙනෙක් ඉන්නවා. එයා ඡන්දෙත් ඉල්ලුවා. එයාට කියලා අර ඉංජිනේර් මහත්තයා කියලා මම ඕටෝ බෝඩෙන් කතා කරා. ඒ මාත්‍යා කතා කරන්නට කිව්වා මේ අපි මේ වැඩේ කරනවා මාත්‍යා පොඩ්ඩක් ඉවසන්න කිව්වා. ඉතින් අපි টয়ලට් යන්න ඕනේ. ගේනු දරු පවුල් ඉන්නවා. ඒගොල්ලන් පාවිච්චි කරන්න ඕනේ. මේගොල්ලන් ආවිලා බලයිද? ඒගොල්ලන් ඉන්නවනේ තට්ටු ගෙදර දෙකට ටැංක් 3ක් 4ක් තියාගෙන ඉන්නවනේ. ඒගොල්ලන්ට ඊයේ පෙරේදා වතුර දීලා තියෙනවා මේ මාවලි ස්කීම් අර මේ කීයද සමපිල් ඒකට වතුර දීලා තියෙනවා මේගොල්ලෝ බවුසර් එකේ. මේ විලා ඉල්ලපුවාම ගේනවා ආයෙ ගේන්නේ. මෙතනින් විලා බවුසර් එකේ අර මාවනි දෙන ගමන්ට ඇවිල්ලා 4ක් ආවා මම අපි බලන්න ආවනේ 4ක් ආවා 4ක් ඇවිල්ලා අපිට එකක් ආවේ බවුසර් එකක් ආපුවා මෙතන තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද දන්නවනේ මිනිස්සුගේ අර පාත මිනිස්සු ලොකු මිනිස්සු කියලා දැන් මෙතන සිංහල දෙමළ කට්ටිය ඔක්කොම ඉන්නවා සමහර වෙලට ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒක නැති කරගන්න ඕන මේගොල්ලෝ වතුර දෙන්න ඕනේ හරියට අයි මේගොල්ලෝ දෙන්නේ නැතේ මේ දෙපැත්තේ කට්ටියට මේ බලපන්නේ එහෙනම් මේක ඊට පස්සේ වෙන්නේ නැතෝ බලන්න ඕනේ කියලා මේ ඕටෝ බෝඩ් එකට කියන්න ඕනේ වතුර ජල මණ්ඩලයට මේ වගේ ප්‍රශ්න කරගන්න නැතුව මේක ඉවරයි මේක කරගන්න ඕනේ මොළේ තීන්දුවක් ගන්න ඕනේ. එහෙම නැත්නම් දිගටම ලබන සැරේත් එහෙම කරයි. හරියට අවුරුදු වෙලා බලාව විතර නෙවෙයි. නත්තල්ට එහෙමනේ කරලා තියෙනවා. දීපාවලියට කරලා තියෙනවා. මේ මොකද අජු ෆෙස්ටිවල් එනවනේ කරලා මේගොල්ලෝ එහෙම කරනවා. මේ පොඩි නාඩගමක් තමයි දාගෙන ඉන්නේ. බොරුකාරයෝ ඔක්කොම. එහෙනම් කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ ඉංජිනේර්ලා බොරුකාරයෝ. සල්ලි 1 ලක්ෂ 75ක් ගන්නවා පඩි. 2 ලක්ෂ 75ක් ගන්නවා පඩි. අයි මේ වැඩේ කරන්න බැරි ඉංජිනේර්ලාට කරන්න කියන්නේ. කිව්ව මගේ නම වින්සන්.